ඒ දිනපු සල්ලි වලට මොකද කළේ? මං අපේ ගෑනිට රෙදි කඩයක් දාලා දුන්නා. ඒකෙන් ගෑනි පවුල ගොඩ දැම්මා. දැන් ගෑනි තමයි මට සල්ලි දෙන්නේ. මට හිතෙනවා මම එදා කළේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා. ගෑනි තමයි පුතා මාව දිනවන අසයා. අනිවාර්යෙන්. මේ ඒ කියන්නේ මේකෙන් හැමදාම දිනන්න බෑනේ. පුතා අටලෝ දහමට අදාළ නැති සෙල්ලමක් ජීවිතේ නෑ. දිනන්න පුළුවන්. අපි සෙල්ලම වෙනස් කරන්න. දිනන්න ඕනේ නම් හැමදාම දිනන්න ඕන. ඔබ බුකියක් දාපන්. සෙල්ලම හතන කාවයක්. සෙල්ලම් කරන තැනක් හතලා සෙල්ලම් කරන උන්ගෙන් සෙල්ලම් කරනවට සල්ලි ගනි. ඈ? බිස්නස්